ජියුන් මම අද මගේ අලුත් කාර් එක ගත්තේ රථවාහන රක්ෂණයක් ගත්තා. ඒත් රියදුරු රක්ෂණයක් ගත්තාද? එහෙම තියනවද? මට හිතුනේ රථවාහන රක්ෂණයක් ඇති කියලා. නෑනේ. රථවාහන රක්ෂණයක් කියන්නේ රථයට වෙන රක්ෂණයක්. රියදුරු රක්ෂණයක් කියන්නේ මිනිසුන්ට. එනම් ඔයාට වෙන එකක්. හොඳයි ඒක පැහැදිලිව කියලා දෙන්නකෝ. රථවාහන රක්ෂණයක් කියන්නේ ඔයාගේ කාර් එකෙන් වෙන අනතුරකදී වෙන මිනිස්සුන්ට හෝ ඔවුන්ගේ රථවලට වනහානියට ආවරණය ලැබෙන එක. එහෙමනම් රථය කේන්ද්‍ර කරගත් රක්ෂණයක්. හරි. එහෙනම් රියදුරු රක්ෂණේ? රියදුරු රක්ෂණයක් කියන්නේ ඔයා රියපැදවද්දී අනතුරක් වුණොත් ඔයාට එන නීතිමය ගාස්තු, දඩ, වෛද්‍ය ගාස්තු වගේ දේවල් ආවරණය කරන එක. ඒක මිනිසා කේන්ද්‍ර කරගත් රක්ෂණයක්. දැන් තේරුණා. රථවාහන රක්ෂණයක් මගේ කාර් එකට රියදුරු රක්ෂණය මම ආවරණය කරන එකනේ. එකනේ දෙකම තියෙන එක වඩාත් ආරක්ෂිකයි. හරි. අදම රියදුරු රක්ෂණයක් ගන්නවා. එහෙනම් මම දැම්මම රොෂානයියට කතා කරලා සියලුම රක්ෂණ ගැන විස්තර දැනගන්නම්. ඒක හොඳයි. එයාට රක්ෂණය ගැන විශේෂ දැනුම පරපුරුද්දක් තියෙනවා. විශ්වාසයෙන් කරගන්න එයාට කතා කරන්න. එයාගේ නම්බර එක මම ඔයාට එවන්නම්.